අපේ දෙවියන් වහන්සේ දවස්පතා අපේ ජීවිතය අලුත් කරනවා සහ අලුත් දේවල් කරනවා. දේව වචනේ යසායා පොතේ 43 වෙනි පරිච්ඡේදයේ අපිට මතක් කරනවා 18 වෙනි පදය සහ 19 වෙනි පදය. පළමු කාරණා සිහි නොකරල්ලා, පුරාණ දේවල්ද කල්පනා නොකරල්ලා, බලව මම 아무තු දෙයක් කරන්නෙමි. දැන් ඒක අටගන්නව ඇත. නුඹලා ඒක නොදන්නහුද? මගේ සහෝදර සහෝදරිය, මේ උදෑසනත් අපි තේරුම් ගන්න ඕනේ. දෙවියන් වහන්සේ කරන අලුත් දේ උන්වහන්සේගේ වචනේ කියනවා මම දැනටමත් ඒක පටන් අරන් තියෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහනවා, නුඹ ඒක දකින්නේ නැත්තේ ඇයි? අපිට කල්පනා කරන්න දෙයක් මේ කොටසේ තියෙනවා මගේ සහෝදර සහෝදරිය. එදා ඊශ්‍රායල් සෙනගට අද අපිට උන්වහන්සේ කුමකටද ආරාධනා කරන්නේ? උන්වහන්සේ දැනටමත් ආරම්භ කළා තින ඔබගේ මගේ ජීවිතය අලුත් දේ. අපිට දකින්න බැරි ඇයි? අපි තවම අතීතේ ජීවත් වෙනවා. අතීතේ කාරණාවල් තමයි අපිව ඉදිරියට ගෙනියලා තින්නේ. ඉතින් අලුත් දේ දකින්න බෑ අපි අතීතේ ජීවත් වීම නවත්තනකම්. මගේ සහෝදර සහෝදරිය පාවුලුතුමා පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේත් කියනවා මම එක දෙයක් කරනවා. මම ඉස්සරහින් තියෙන දේ බලාගෙන යනවා. හැබැයි මම පස්සෙන් තියෙන දේ අමතක කරනවා. මගේ සහෝදර සහෝදරිය, අපේ ජීවිතේට අතීතයක් තියෙනවා. දෙවියන් වහන්සේ පුදුම දේවල් අපේ ජීවිතයේ අතීතේ කළා තියෙනවා. ඒ වගේම ඔබගේ මගේ අතීතේ අපිට තවදුරටත් ජීවත් වෙන්න බෑ. දෙවියන් වහන්සේ කරන අලුත් දේ දකින්න බැරි හේතුව තමයි අපි තාම ජීවත් වෙන්නේ අතීතේ. තාම ඊයේ දවසේ දේ ගැන නලංගු වෙනවා, කල්පනා කරනවා, දුක් වෙනවා, කලකිරීමටපත් වෙලා. නැත්තම් ජීවිතේ සිද්ධ වෙච්ච නැති දෙයක් ගැන ඒක ඒ විදිහට වෙන්නේ නැතුව ඒක තවත් විදිහකට වුණා නම් හොඳයි කීකේ ඒක ගැන කල්පනා කර කර ඉන්නවා. හැබැයි දැන් සිද්ධ වෙලා තියෙන දේ, දැන් දෙවියන් වහන්සේ මොනවාද ජීවිතේ කරන්නේ? ඒක අපිට දකින්න බැරිද? ඒක දකින්න බැරි හේතුව තමයි දෙවියන් වහන්සේ මේ කොටසෙත් මතක් කරනවා. තාම පරණ දේවල් කල්පනා කර කර ඉන්නේ. අලුත් දෙයක් මම පටන් අරන් තින්නේ. ඔබ ඒක තාම දැකලා නැහැ. මගේ සහෝදරයා සහෝදරිය, අතීතේ ජීවත් වෙන එක අපි නවත්තමු. දෙවියන් වහන්සේ අදත් ඔබගේ මගේ ජීවිතේ නැවුම් දේ කරනවා. ඒක අත්දකින්න නැත්නම් ඒක ලබා ගන්න සූදානම් වෙන්න. උන්වහන්සේට යාඥා කරන්න. උන්වහන්සේ කරන දේ දකින්න උන්වහන්සේට කියන්න අපේ ඇස් එළිය කරන්න කියලා. බුදු ජේසුස් පීඨයි සුබ දවසක්.